මේ හෙළ ජන්බුද්වීප සිතිය මේ තියෙන පළවෙනි ප්‍රෝඩාව තමයි මෙන්න මේ ජන්බුද්වීපය කියන වචනය. මේ ජන්බුද්වීපය කියන වචනය කිසිම පැරණි මූලාශ්‍රයක සඳහන් වෙන වචනයක් නෙවෙයි. මේ වචනය මේගොල්ලෝ මේ මෑත කාලයේ නිර්මාණය කරපු වචනයක්. වචනය නිර්මාණය කරනව විතරක් නෙවෙයි ඒකට අර්ථයකුත් දෙනවා බුදුවරු ජන්මය ලබන ද්වීපය කියලා. එහෙම අර්ථයක්වත් මේ වචනයවත් කිසිම පැරණි මූලාශ්‍රයක නැහැ. ඒ වෙනුවට අපේ පැරණි බෞද්ධ මූලාශ්‍ර හැම එකකම තියෙන්නේ ජම්බුද්වීපය. ඒ කියන්නේ ජම්බු ගසක් එහෙම නැත්නම් දඹ ගසක් නිසා ඒ නමින් හැඳින්වූ දීපය ජම්බුද්වීපය කියලා. ත්‍රිපිටකයේ පවා ඒ විදිහට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ජම්බු ගසක් නැත්නම් දඹ ගසක් නිසා ජම්බුද්වීපයේ බව. ඒ වුණාට මේගොල්ලෝ මෙතන පෙන්වන්නේ ජන්බුද්වීපය. මෙතන අකුරු වල වෙනසක් තියෙනවා. ජම්බුද්වීපය එන්නේ ජයන්න අල්මයන්න. මේගොල්ලෝ කියන ජන්බුද්වීපයට එන්නේ ජයන්න අල්නයන්න. මෙන්න මේ කිසිම පැරණි මූලාශ්‍රයක නැති මේ ජන්බුද්වීපය වචනය මෙතන යොදන එක තමයි මේකේ තියෙන පළවෙනි ප්‍රෝඩාව. මේගොල්ලෝ පෙන්වන මේ ජන්බුද්වීපය කියන වචනය මොනවා හරි අපේ පැරණි මූලාශ්‍රයක තියෙනවා නම් අරගෙන ඇවිල්ලා පෙන්වන්න කියලා මේ වෙලාවේ අපි අභියෝගයකුත් කරනවා. අපේ ඉංජිනේරු මහත්මයා ළමේ සිටියම අරගෙන එන කට්ටියනේ. ඒ වගේම එතුමා කියන එතුමා පොතපත බොහොම කියවන කෙනෙක්නේ. එතකොට ඉතින් ওই පැරණි මූලාශ්‍රයක මේ ජන්බුද්වීපය කියන වචනය තියෙන හැටි අරගෙන ඇවිල්ලා පෙන්වන්න කියලා අපි එතුමාට ආරාධනා කරනවා, අභියෝග කරනවා.